අද තමයි මේ අවුරුද්දේ අන්තිම සඳුදා. ඉතින් අද මම යනවා සෝලෝ ඩේට් එකක්. ඉතින් උදේම මං ලෑස්තිලා ගියේ මගේ අපොයින්ට්මන්ට් එක තිබ්බේ උදේ 10ට. හැබැයි මට යන මගදී මගේ අපොයින්ට්මන්ට් එක කැන්සල් වුණා. ඉතින් මට උදේ 10 ඉඳන් හවස 4 වෙනකන් ඉන්න වුණා මගේ අපොයින්ට්මන්ට් එක. සෑහෙන්න මේ වෙලාවේ කල්පනා කරන්නේ මම එච්චර වෙලාවක් මොකද කරන්නේ කියලා. ඊට පස්සේ ඕන දෙයක් වෙන්නේ කියලා මොකද මං උදේට කාලත් නෙමෙයි ගියේ. ඒකෙන් මං උදේට කන්න කැලඩන් එකට ගියා. ඊට පස්සේ මම හිතුවා ඉතින් ටික වෙලාවක් තියෙන එකේ අලුතෙන්ම ආව ඇවටා මූවී එක බලන්න. මොකද මං ඒ මූවී එක බලන්න මාර මාසයි. හිතුවා එතෙදා ගොඩක් සෙනගින්දී කියලා. හැබැයි මං හිටපු රෝ එකේ හිටියේ මං විතරයි. ඊට පස්සේ මම ෆිල්ම් එකක් බලලා මගේ හෑර් කට් එක අදාගෙන ඊට පස්සේ අපි රෑ වෙලා ගියා අපේ අම්මව එයාපෝට් එකෙන් පික් කරගන්න. ඊට පස්සේ හදිසි වැඩ වගේකට අපිට ටවුන් එකට යන්න උනා. ඉතින් හැමදාම වගේ මං ආසම ඩෝනට් එක ගන්න මම පළවෙනිද ගියා. ජනවාරි පටන් ගන්නකොටම වගේ අපේ 3rd year first sem exam ටික පටන් ගත්තා. අවුරුද්ද පටන් ගන්නකොටම තුනේ කැම්පස් එකට මට එක්සෑම් එකට ඇඩ්මිෂන් ගන්න තියෙන්නේ අද. ඊට පස්සේ මම කැම්පස් එකට ගිහිල්ලා ඇඩ්මිෂන් අරගෙන පළවෙනි එක්සෑම් එකක් ලියලා ගෙදර එන ගමන් then I don't do my eyebrows. I see myself like a monkey. So I went to the salon which I always go to make my eyebrows. It's just a nice place because it has good customer caring. So I love it. I don't speak in English usually, but if I said something wrong, please forgive me. ගොඩක් වෙලාවට වීකෙන්ඩ් එකට මම ගෙදර ඉන්න අඩුයි. මොකද අපේ ගෙදර හැමෝම ගමන් දාගන්නේ වීකෙන්ඩ් එකට එහෙම හැමදාම යන්න shopping කරන්න වගේ හැමදේම කරන්නේ වීකෙන්ඩ් එකේ. ඉතින් මෙදා පාර අම්මා ගියා එයාගේ ෆෝන් එක අප්ඩේට් කරගන්න. එයා අලුත් ෆෝන් එකක් ගත්තා. ඉතින් මම ගියා. ඊට පස්සේ මම ගියා මට මං ගන්න ඕනි කියලා හිතන් හිටපු දෙයක් ගන්න. ඒක ලොකු දෙයක් නෙමෙයි. මොකද මම ගෙදර නැති නිසා මගේ මිරර් එක නැති නාස්ති කරනවා හැමෝම ඇවිල්ලා. ඉතින් මම අලුත් ග්ලාස් ක්ලීන් එකක් ගන්න ගියා. ඒ අතරේ අපේ අම්මලා බඩු ගත්තා. ඊට පස්සේ ඉතින් එයාලත් එක්ක එහෙ මෙහෙ යන එක තමයි ඒ දවස්වල තියෙන වැඩ ටික. කිල්සිකීරිය ප්‍රමෝෂන් ලේඩි කෙනෙක් එයාලගේ පොන්ස් බ්‍රෑන්ඩ් එකේ මොකද්ද මම ප්‍රමෝෂන් වගේක් තියෙනවා කියලා ඊට පස්සේ ඉතින් අපිත් ගත්තා. අපිට පොඩි gift එකක් හම්බුණා. ලොකු දෙයක් නෙමෙයි දී හම්බුනේ පොඩි ක්ලෝස් අප් එකක්. ඊට පස්සේ ඉතින් අපි මේ දේවලුත් ඔක්කොම අරගෙන අපි ගෙදරින් පිටත් වුණා. ඒ මගදී අපේ අම්මා දැකලා ගියපු තැනක් තමයි මේක. අපේ පැත්තේ තියෙනවා පොඩි ටී ෂොප් එකක්. මට ඒ අතරමැද්දේ ආයෙ එක්සෑම් වගේක් තිබ්බා. ඒකින් හින්දා මම කැම්පස් එකට ගිහිල්ලා ඒ වැඩ ටික කරන ගමන් හිටියේ. කොහොම හරි ඒකත් ලියලා ඉවර වෙලා මම ගෙදර එන්න පිටත් වුණා. මට මේ ළඟදී ඉඳන් මාර ක්‍රේවින් එකක් තියෙනවා ඩෝනට්ස්. ඔල් මේ වීඩියෝ එකෙත් කලින් දකින්න ඇති. මම කොහේ හරි යන්නේ නම් අනිවාර්යෙන් මම කොහෙන් හරි ඩෝනට් එකක් ගන්නවා. මොකද මම දන්නේ කීර්සගේ තියෙන ඩෝනට් not the best but yeah it's good. ඒක හින්දා මම කීල්ස් එකට ගිහිල්ලා මම ආස කරන ෆ්ලේවර්ස් දෙකක් තියෙනවා. ඒ දෙකෙන් මම ගත්තා. මගේ යූෂුවල් හැබිට් එක තමයි මම කොහොම හරි කැම්පස් ගිහිල්ලා පික්නික් එකේ එන ගමන් ඒක තමයි මගේ ඉන්ස්පිරේෂන් එක. මට කන්න ඕනේ මං ගත්ත ඩෝනට් එක පික්නික් එකේ. It was a nice ride actually because the driving uncle was a pet lover and I'm also a pet lover, so we had a good talk about our pets. මේ ඉන්නේ මට ගිය අවුරුද්දේ හම්බුන හොඳම යාළුවා. මෙයාගේ නම ඒඩි. අපි ආදරෙට මෙයාට කියන්නේ ඒඩි කියලා. අද දන්නේ කියනවා. ඒක සෙට් කරාද? ඔව් මේ කෙත්තක් දාලා තින්නේ. ඒ තමයි මොනවද අහන්නේ ටීචර්? ඊට හදන්නවත් දුන්නේ ටීචර් මට යන්න තියෙනවා ඒ හදලා.
හන්දලා කොහටද යන්නේ කියන්නේ? ඉඳ දාන්න. ඉඳ ගන්න. එහෙම යන්න බෑනේ. එතනනේ. මේ දවස් ටිකේ මං හිටියේ හරි පාළුවෙන්. ඒකින්දා මම ඉරිදා දවසේ ගියා 31 පොඩ්ඩක් ඇවිදින්න. එක විතර වෙයි කමන්නේ නැහැ. මෝර්නිං. ඉතින් මම දන්නේ ඔයාලට good morning ද කියලා. මට කියන්න පොඩි දෙයක් තියෙනවා. ඒ තමයි මගේ channel එකට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරාට පස්සේ subscribersලා 5000 වෙනවා. ඒක ඒ අතර මාරයි. මොකද මිනිස්සු 5000ක්. It's a lot of people. මගේ channel එක ගත්තොත් මට ගොඩාක්ම bad reviews එහෙම bad comments මුකුත් ආවේ නැහැ. පොඩි දේවල් ටිකක් තිබ්බා. එනකොට ලොකු bad reviews තිබ්බේ නැහැ. හැබැයි ගොඩක් අය මට recommend කරලා තිබ්බ දේවල් කරන්න මං වැරදි කරනකොට මට ඒවා කියලා දීලා තිබ්බා. මේක මේ විදිහට කරන්න මේ විදිහට කරන්න. ඇත්තටම YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳන් මට එහෙම මගේ යාළුවන්ගෙන් වුණත් ලොකු සපෝට් එකක් තිබුණා. මතක් කරන්න ඕනේ අපේ සලාව. මොකද මම ඔහේ වීඩියෝ කරන කාලේ සලා තමා කිව්වේ ඔක ඩබ් කරන්න. ඔක ඩබ් කරන්න ඔයා. එතකොට ඔයාට ඊට වැඩිය ලස්සනට වීඩියෝ එකක් හදාගන්න පුළුවන්. අන්න එහෙම මට කිව්වේ සලා. මම ඒකින්ද thank you සලා. සලා කියපු වචනෙට තමයි මම චුට්ටක් ඇඩ්වාන්ස් විදිහට වීඩියෝස් කරන්න ගත්තේ. හැබැයි ඉස්සරහට මට අලුත් අයිඩියාස් වගේක් තියෙනවා. ඒවත් එක්ක මම හිතනවා පොඩි වෙනසක් කරන්න. මම දැන් ආයේ එක්සෑම් එකක් ලියන යුනිවර්සිටි එකට යන්න හදන්නේ. මට කියන්න ඕනේ මෙච්චර කාලයක් මට දුන්න සපෝට් එකට හැම දෙයකටම ඔයාලට ගොඩක් ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.